ජීවිතේ කවදාවත්ම ආදරය කරද්දී අනිත් කෙනාව එහෙම නැත්නම් තමන් ආදරය කරන කෙනාව රවට්ටන්න එහෙම නැත්නම් කඳුල වපුරන්න වේදනාව වපුරන්න රැවටීම වපුරන්න යන්න එපා. මොකද ඔයා මම අපි වපුරන දේ තමයි ජීවිතේ දවසක නෙලන්න යන්නේ. මේ කතාව මම කියන කතාවක් නෙමෙයි. මේ කතාව කියන්නේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ දේ වචනේ මෙන්න මෙහෙම කියනවා. මිනිස්සෙක් තමා වපුරන දේම නෙලා ගන්නවා කියලා. නිකමට හිතන්න. අපි කුඹුරක වී වපුරලා තල නෙලන්න යන්නේ නැහැ. අපි වැපුරුවොත් වී අපි නෙලන්න යන්නේ වීම තමයි. හාල්ම තමයි අපි නෙලන්න යන්නේ. නිකමට හිතන්න. ඔයා ආදරය කරන කෙනාව ඔයා රවට්ටනවා. ඔයාට එයා ගොඩක් ආදරය කරනවා. එයා නොසෑහෙන්න ඔයාට ආදරය කරනවා. ඔයා වෙනුවෙන් කැපකිරීම කරනවා. ඔයා වෙනුවෙන් දුක් විඳිනවා කියලා. එවැනි කෙනෙක්ව ඔයා රවට්ටන්න ගත්තොත්, ඔයා එයාට වේදනාව දෙන්න ගත්තොත්, එයාට කලකිරීම ප්‍රශ්න දෙන්න ගත්තොත්, ජීවිතේ යම් කිසි දවසක ඔයා එයාට කරපු දේම අනිවාර්යෙන්ම ඔයාටත් ලැබෙනවා. ඒක ස්ථිරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. වපුරන දේ නෙලනවා කියන්නේ ඒක තමයි. ආට ඒක තේරෙන්නේ දවසක ඔයාට පණ වගේ ආදරය කරන එයාව ඔයා අත්හැරලා ගිහිල්ලා ඔයා වෙන කෙනෙක්ව තෝරගෙන එයත් එක්ක ජීවිතේ බෙදාගෙන යද්දී ඔයා ඔයාගේ ජීවිතේ කලින් හිටපු කෙනාට දීපු වේදනාව, දීපු ගින්දර, දීපු කලකිරීම ඔයාටත් ලැබෙනකොට තමයි ඔයාට එයාගේ කලින් කෙනාගේ ඇස් දෙක ඔයා ඉස්සරහා මැවි පේන්නේ. එතකොට ඔයා තේරුම් ගන්නවා මං වපුරපු දේම මට ලැබුණා කියලා. ඒ නිසා මේක අහන ඔයාට මං කියන්නේ ජීවිතේ කවදාවත්ම ආදරය කරද්දී සහ කිසිම කෙනෙකුට තමන්ගේ අම්මා තාත්තට සහෝදර සහෝදරයෙක්ට කිසිම කෙනෙකුට දුකක් වේදනාවක් කවදාවත්ම දෙන්න එපා. ප්‍රශ්නයක් ඇති කරන්න එපා. මොකද ඒකෙන් අනිවාර්යෙන්ම ඔයාටත් ඒ දේම ලැබෙනවා. අපි වේදනාව වපුරලා, කලකිරීම වපුරලා, වෛරය වපුරලා අපිට කවදාවත් හොඳ දේ ලබන්න බෑ. අපි වැපරුවොත් නරක දේ අපිට ලැබෙන්නේ නරක දේම තමයි. ඒ නිසා ජීවිතේ අපි හොඳ දේවල් වපුරමු. අපි හොඳ දේවල් වැපුරුවොත් අපිට ලැබෙන්නේ හොඳ දේමයි. ජේසු පිහිටයි.